හොඳයි අපි සාකච්ඡා කරන්නේ වෘත්තයක ජාය සම්බන්ධ පාඩම. ඒතර අපි බලමු මොකද්ද මේ ජායක් කියන්නේ කියලා. අපි වෘත්තයක් ගත්තොත් මේ වෘත්තේ පරිධිය කියන්නේ මේ වටේ සීමාව. ඒතර මේ වටේ සීමාවේ ලක්ෂ දෙකක් ලකුණු කරොත් මේ ලක්ෂ දෙක යා කරලා හැදෙන රේඛාවට තමයි අපි මේ වෘත්තයක ජායක් කියලා කියන්නේ. එතකොට අපි වෘත්තේ දැනගන්න ඕන දේවල් ටික තියෙනවා. ඒතර වෘත්තේ කේන්ද්‍රය කියලා එකක් තියෙනවා. ඒතර කේන්ද්‍රය කියන්නේ වෘත්තේ හරි මැද. ඊට පස්සේ ආරය කියන්නේ මොකද්ද වෘත්තයක? කේන්ද්‍රයේ ඉඳලා මේ පරිධියේ ලක්ෂයකට තියෙන දුර. ඊට පස්සේ විශේෂ අවස්ථාවක් කියනවා ජායක. ඒ තමයි යම්කිසි ජායක් අපි මෙතන නම් කරමු A B කියලා. එතකොට ජායක් යා කරාට පස්සේ ඒක වෘත්තයක කේන්ද්‍රය හරහා ගමන් කරනවා නම් අපි ඒකට කියනවා විස්කම්භ කියලා. හරි මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි ඇති. හරි. ජායක් සම්බන්ධව අපිට දැනගන්න ඕන ප්‍රමේයයන් තියෙනවා. එතකොට පළවෙනි ප්‍රමේය තමයි වෘත්තයක කේන්ද්‍රයත් ජායක මධ්‍ය ලක්ෂයත් යා කරන රේඛාව ජායට ලම්බ වේ. වෘත්තයක කේන්ද්‍රය අපි මේ රූප සටහන ගමු O. ඊට පස්සේ ජායක මධ්‍ය ලක්ෂය. මෙතන PQ රේඛාවේ මධ්‍ය ලක්ෂය R කියන කෙනා යා කරන රේඛාව ජායට ලම්බ වේ. ඒ කියන්නේ මේ OR කියන රේඛාව ගත්තොත් මොකද වෙන්නේ? අංශක 90ක කෝණයක් හදනවා මේ PR PQ රේඛාවට. හරි. අපි උදාහරණ ගැටලුවෙන් මේක තේරුම් ගමු. PQ යනු O කේන්ද්‍රය වූ වෘත්තයක ජායකි. PQ මධ්‍ය ලක්ෂ්‍ය R වේ. QOR අංශක 40ක් වේ. ඒ කියන්නේ මෙතන කෝණය අංශක 40යි. නම් OPR කෝණය සොයන්නලු. OPR කෝණය සොයන්නලු. හරි අපි බලමු කොහොමද මේක හොයන්න පුළුවන් කියලා. අපි එතකොට මේක අංශක 40යි කියලා දන්නවා. එතකොට මෙතන කෝණය තමයි අපි හොයන්න කියන්නේ OPR කියන්නේ මෙතන කෝණය. ඔයාලා දන්නවා මේක සමදීපාද ත්‍රිකෝණයක්. සමදීපාදික ත්‍රිකෝණය මොකද වෙන්නේ? සම්මුඛ සමානයි. ඒ කියන්නේ මෙතන කෝණයම තමයි මෙතනත් තියෙන්නේ. අපි මේක අපේ පහසුවට මෙතන සිම්පල් P කියලා දාගමු. එහෙනම් මෙතන කෝණේ සිම්පල් P නම් මෙතන කෝණයත් සිම්පල් P. අපිට දැන් එහෙනම් මේ සිම්පල් P හොයන්න පුළුවන් කොහොමද එහෙනම්? බලන්න මේකේ අපි ORQ කියන ඍජුකෝණී ත්‍රිකෝණය ORQ ඍජුකෝණී ත්‍රිකෝණය. හරි. මේක සැලකුවම මොකද වෙන්නේ? අපි දන්නවා ඕනම ත්‍රිකෝණයක කෝණවල එකතුගේ අංශක 180යි. එහෙනම් 40 එකතු කරන්න මෙතන කෝණේ අංශක 90යි. මොකද ප්‍රමේයෙන් අපි දන්නවා ජායක මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳලා ඇඳුම් රේඛාවක්. ඒක අංශක 90යි. එහෙනම් මෙතන 90 කියලා දාන්න. එකතු කරන්න ඕනි කීයක්ද අපි? P කියන කෝණේ එහෙනම් සමාන වෙනවා කීයද? අංශක 180ට. හරි. එහෙනම් 40 130යි. එකතු කිරීම P සමානයි 180යි. එහෙනම් දැන් P හොයන්න මොකද කරන්නේ? මේ 130 මේ පැත්තට ගේන්න. එහෙනම් ධන 130 මේ පැත්තට ගෙනාවොත් ඒ කියන්නේ දකුණු පැත්තට ගෙනාවොත් ඍණ 130ක් වෙනවා. එහෙනම් P වල උත්තරේ එනවා අංශක 50ක් කියලා. හරි. තවත් අපිට ගැටලුවක් තියෙනවා මේකේ. අපිට හොයන්න කියන x වලාගේ අපි බලමු කොහොමද එනම් මේක හොයන්න කියලා. එතකොට මේකෙත් අපි ගත්තොත් මේ OQ කියන්නේ ජායකට ඇඳි රේඛාවක්. එහෙනම් එතන කෝණිකයද අංශක 90යි. මෙතනත් අංශක 90ක් වෙන්න ඕනේ. එහෙනම් මොකද ජායකට ඇඳි රේඛාවක්. ඒතර ඒ ජාය හරියටම දෙකට බෙදිලා තියෙනවානේ. හරි. රයිට්. ඒතර ජාය දෙකට බෙදිලා තියෙන නිසා තමයි මෙතන කෝණේ අංශක 90ක් වෙලා තියෙන්නේ. හරි. ඒ ප්‍රමේයෙන් කියන්නේ ඒකයි. එතකොට අපි දන්නවා දැන් AP OQ කියන්නේ චතුරස්‍රයක්. AP OQ චතුරස්‍රයක්. අපි දන්නා විතර චතුරස්‍රයක මොකද වෙන්නේ? කෝණවල එකතු කීයද? 360යි. එහෙනම් අපිට ලියන්න බලන්න 45 එකතු කරන්න අංශක 90 එකතු කිරීම අංශක 90 එකතු කිරීම x සමානයි කීයද? අංශක 360ක් කියලා එන්න ඕනේ. එහෙනම් මේ 45යි 90යි 90යි මේ ටික එකතු කරන්න 90 180යි. එතකොට 180යි 45යි 225ක් කියලා එනවා අපිට. එකතු කිරීම x සමානයි 360යි. එන x ලාගේ හොයන්න ඕනේ 360න් අඩු කරන්න 225ක්. එන x වලට උත්තරයක් එනවා අපිට 135ක් අංශක කියලා. හරි. අපිට තවත් ගැටලුවක් තියෙනවා. එතකොට බලන්න ABC ත්‍රිකෝණයේ AB හා C ලක්ෂ O කේන්ද්‍රය වූ වෘත්තයක් මත පිහිටයි. BC හි මධ්‍ය ලක්ෂය x වේ. AX රේඛාව මත O පිහිටයි නම් AB සමානයි AC බව පෙන්වන්න කියනවා.
රයිට්. එතකොට ඔයාලා දන්නවා දැන් මේ OX කියන්නේ ජාය දෙකට බෙදෙන විදිහට ඇඳ රේඛාවක්. එහෙනම් මෙතන කෝණේ අංශක 90ක් වෙන්න ඕනේ. රයිට්. එතකොට මෙතන කෝණේ අංශක 90යි. ඒ වගේම මේ CX පාදේ සමානයි. ඒකත් අපි ලියමු. CX පාදේ සමානයි XB පාදය. රයිට්. දැන් අපිට පෙන්වන්න කියන්නේ මොකද්ද? මෙතන A කියලා දාගමු. AC සමානයි AB පාදය. ඔයාලට මේකේ බලන්න පේන දෙයක් තමයි මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. හරි? ත්‍රිකෝණ දෙකක් පේනවා. මොනවද ත්‍රිකෝණ දෙක? AXC සහ AXB. එතකොට ওই ත්‍රිකෝණ දෙක අපි අංග සමයි කියලා පෙන්නුවොත් අංග සමයි කියලා පෙන්නුවොත් මොකද්ද වෙන්නේ? ওই ත්‍රිකෝණ දෙකේ පාදවල් සමානයි කියලා අපිට ගත්ත හැයි නේද? එහෙනම් අපි බලමු එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්ද කියලා. හරි එහෙනම් අපි සලකමු ACX ත්‍රිකෝණය හා AXB ත්‍රිකෝණය සලකා. බලමු මේ කට්ටිය අංග සම කරන්න අපි. එතකොට බලන්න අපි පැහැදිලිවම දන්නා මොකද්ද? CX සමානයි XB. එතකොට ජාය මොකද වෙන්නේ? හරියටම දෙකට බෙදිලා තියෙනවා. ඒ වගේම තමයි කෝණ සමානයි. ඇයි මෙතන කෝණේ අංශක 90යි මෙතන කෝණෙත් එහෙන අංශක 90යි. ඒක කොහොමද අපි ලියන්නේ? AXC. එහෙනම් AXC කෝණය සමාන වෙන්න ඕනේ කාටද? AXB කියන කෝණයට. එහෙනම් AXB කියන කෝණයට. හරි. ඊළඟට ගත්තොත් අපිට තියෙන දේ තමයි මේ AX කියන පාදය මොකද වෙන්නේ? ත්‍රිකෝණ දෙකටම පොදුයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ත්‍රිකෝණ දෙකම ගත්තොත් AX සමානයි AX. හේතුව මොකද්ද? පොදු පාදය. පොදු පාදය. හරි. එතකොට මෙතන අපි කොහොමද මේ දෙක සමානයි කියලා ගත්තේ? ප්‍රමේය. හරි. ජාය සම්බන්ධ ප්‍රමේය. රයිට්. දැන් එහෙනම් මේකෙන් තීරණය වෙන්නේ මොකද්ද? දැන් අපිට පේනවා පාද එකක් පාද යුගල සමාන වෙලා තියෙනවා. ඒ වගේම මෙතන ගත්තොත් කෝණත් සමාන වෙලා තියෙනවා. මේ තියෙන්නේ පාද දෙකක් අතර කෝණයක් පිහිටලා තියෙනවා. මොකක්ද එහෙනම්? පාකෝපා කියන අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. හරි? මේ බලන්න මේ පාද දෙකයි මේ දෙක සමානයිනේ. හරි? එතකොට මේ ත්‍රිකෝණ දෙකටම එකම පාදේ ඒක සමානයිනේ. එතන මේ පාද දෙක අතර කෝණේ අංශක 90යි. මෙතනත් අනිත් ත්‍රිකෝණේ පාද දෙක අතර කෝණේ අංශක 90යි. එහෙනම් පාකෝපා යටතේ මොකද වෙන්නේ? ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ACS ත්‍රිකෝණයේ අංග සමයි AXB ත්‍රිකෝණේ. මොකද්ද හේතුව? පාකෝපා. හරි. එම නිසා මොකද වෙන්නේ? අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමානයි. අනුරූප අංග සමානයි. ඒකෙන් ලියන්න පුළුවන් මොකද්ද? AC සමානයි AB කියලා. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි යම් පැහැදිලිතාවයක් තියෙනවනේ නැවත ඒක රිවයින්ඩ් කරලා බලන්න. හරි. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රමේය. එතකොට කියන්නේ වෘත්තයක කේන්ද්‍රයේ සිට වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බයෙන් එම ජාය සමච්ඡේදනය වේ. කලින් ඉගෙන ගත්ත ප්‍රමේයේ විලෝමය. හරි? කලින් ඉගෙන ගත්ත ප්‍රමේයේ විලෝමය. ඒකෙදි මොකක්ද කීවේ? ඒකෙදි කීවේ ජාය දෙකට බෙදෙන විදිහට රේඛාවක් ගැහුවොත් ඒක අංශක 90ක කෝණයක් හදනවා. දැන් අංශක 90ක කෝණයක් හැදෙන විදිහට OX කියලා රේඛාවක් ඇන්දොත් ඒකින් ජාය හරියටම සමානව බෙදෙනවා. හරි. අපි මේක උදාහරණ ගැටලුවකින් හදාගමු. ABC සමපාද ත්‍රිකෝණේ AB හා C ලක්ෂ O කේන්ද්‍රය වෙච්ච වෘත්තයක තියෙනවා. එතකොට O සිට B සිට අඳින ලම්බේ OX වේ. XB සමානයි 6යි නම්. XB 6යි නම් මොකද්ද ABC ත්‍රිකෝණේ පරිමිතිය හොයන්න කියලා කියනවා. අපි දන්නවා එතකොට XB 6යි නම් මොකක් වෙනවද? අනිවාර්යෙන් CX මේකට සමාන නම් මේකත් 6 වෙන්න ඕනේ. එහෙනම් අපි ලියමු XB සමානයි 6යි. ඊට පස්සේ එම නිසා මොකද CX සමානයි 6යි. හේතුව මොකද්ද? ප්‍රමේය. හරි. අපි කිව්ව ප්‍රමේය. ඒ කියන්නේ වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳිනු ලබන ලම්බයෙන් එම ජාය සමච්ඡේදනය වෙච්ච නිසා. දැන් එහෙනම් අපි දන්නවා නම් BC පාදේ සමාන වෙනවා මොකේද? XC කියන එකයි BX කියන එකයි එකතු කරාම එන එකට. ඒ කියන්නේ 6යි 6යි එකතු කරන්න. කීයද එහෙනම්? 12යි.
එතකොට මේක සමපාද ත්‍රිකෝණයක්නේ. සමපාද ත්‍රිකෝණයක් හින්දා මොකද වෙන්නේ? සියලු දිගවල් සමානයි. ඒ කියන්නේ BC දිගමයි කාටද තියෙන්නේ? AB ට තියෙන්නේ. A දිගමයි AC ට තියෙන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් පරිමිතිය කෙලින්ම 6න් වැඩි කරන්න. කවුද? 3. මොකද පාද 3යි හැම පාදයකම දිග 6යි. එහෙනම් 6 වරක් 3 18යි කියලා එනවා අපිට. හරි මම හිතනවා එහෙනම් ඔයාලට මේ කොටස පැහැදිලි ඇති කියලා. මොන හරි ගැටලුවක් තිබුණොත් මේක නැවත රිවයින්ඩ් කරලා බලන්න. එතකොට ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්.